මගේ අපච්චි මදුමගේ දොන් හෙන්රික්සන් විරත්න ජීවත් වුණේ අවුරුදු 90යි. අපච්චි හිටියා නම් කියයි I have played an excellent innings ටිකරි පුතා කියලා. මම නම් හිතන්නේ without playing a T20 he could have very easily played a test match කියලා. කෙසේ වෙතත් ඒ අනුවෙන් අවුරුදු 52ක් පුරා අපච්චි මගේ රැකවරනවා. ඒ අවුරුදු 52 පුරාවටම මම අපච්චිව දැක්කේ අතීතයේ හිස නමන නව්‍යකරණීය රස විඳපු සුන්දර කෙනෙක් හැටියටයි. රටට හුරු පුරුදු ස්වභාවික ප්‍රමිතියක් තියෙන බවත් මේ පුංචි රට ස්වයං පෝෂිත කරන්න ඕනේ ඒ ආවේනික ප්‍රමිතියයි නිතැයුම් හරහා බවත් මගේ අපච්චි විශ්වාස කළා. ඔහු ලංකාවේ කළමනාකාර සේවය කළ සුවිශේෂ පුද්ගලයෙක් වුණේ ඒ නිසයි. බුද්ධදාස ගලපති යන ප්‍රවීණ කලාකරුවා වරක් දිනමින පත්‍රයේ අපච්චිය හැඳින්වුවේ නිහඬ යුග මෙහෙවරක නිරතවන බහුවිධ වෘත්තිකයා නිර්මාණකරුවා සමාජ නිරීක්ෂකයා කියලා. ඒ තමයි අපච්චිගේ සමාජ මෙහෙවර. අපච්චිගේ මේ යන්නේ කොයි පාරේ කෘතිය කියලා ඔහු ගැන මාධ්‍යවේදී මාලිනී සමීරත්න ලිව්වේ නැහැ. ඔහු තුන්කල් සියල්ල දැන දිනාගත් පඬිතෙක් නොවේ. ඔහු නිවැහැනිලේ ජීවත් වන්නට යෙදුණු පහන් සිත් ඇත්තෙක් පමණයි. ඔහු හසරැල්ලක්වත් අහංකාරකම තවරාගත් අයෙක් නොවේ. ඔහු සිනාසුනේ නම් සිනාසුනේ ඒ සුහද හදවතින් පමණයි. මම අද නියැලෙන බුද්ධිය ජීවිතයේ හැලහැප්පීම් මැද උනත් අලුත් විදියට හිතන්න නොඇති ඉන්න සතුටින් ඉන්න අනිත් අයවත් සතුටින් තියන්න මට කියා දුන්නේ මගේ අපච්චි. ඒ තමයි අපච්චිගේ තීක්‍රු මෙහෙවර. මගේ දඟකාරකමින් ඔබට ගිය අපකටයුතුකම් හඳුනාගෙන ඒ වයින් මාව ගලවාගෙන නිම්නවන ආදරයකින් අවවාද කරපු තාරුණ්‍යයේ කඩින් විභාගයේ සුන්දරව ජය ගන්න මට මඟ පෙන්වපු ගුරුවරයා ඍෂිවරයා තමයි මගේ අපච්චි. අද මේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන්නේ ඉතිහාසය විෂය හදාරන ඔබට මගේ අපච්චිගේ සමාජ මෙහෙවර ඉදිරි පියවරක් හැටියටයි. ලාओसු කියන චීන දාර්ශනිකයා කියලා කියනවා if you give a man a fish you feed him for a day but if you teach a man to fish you feed him for a lifetime. මම 2007 වසරේ පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණුව ලබන අතරතුර නොහිතපු මොහොතකදී තමයි අපච්චිට අංශභාග තත්ත්වය වැළඳුනේ. ඒ වෙලේ මම නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ learning to fish so that I can feed myself යන සම්දිස්ථානයේ හදිස්සියෙම අසරණ වුණා. දින 10ක් රෝහල්ගතව අපච්චි ගෙදර ආවේ රෝද පුටුවට. උපාධි ප්‍රදාන උත්සවයට මම ගියේ අපච්චි නැතුව. අසනීපයෙන් මුහුණ විකෘති වී සිටියත් අපච්චිගේ හිනාව මට නම් පෙනුනේ පෙරසේම සුන්දර වේ. ඒත් මං අසරණයි. You can see the difference on the side of his face. The right side can't smile. වම් පැත්තෙන් මාව බලලා hina වෙනවා. මම ගෙදරට ඩිග්‍රී සර්ටිෆිකේට් එක ගෙනල්ලා පෙන්නනවා. ස්ට්‍රෝක් එකට කලින් හිටපු කෙනායි දවස් 10කින් ඇතිවෙච්ච වෙනසයි. දැන් මේ කර්තව්‍යයෙන් පස්සේ මම අසරණයි. මොකද අවුරුදු 10කට උඩදී පෞද්ගලික රෝහලක හැර අවශ්‍ය දීර්ඝකාලීන අංග සම්පූර්ණ ප්‍රතිකාර ඔහුට ලබා දීමට රජයේ රෝහල් තුළ නොහැකි වීමයි. අපච්චිට නැවත කතා කිරීමට ස්පීච් තෙරපි, නැගිටීමට ඇවිදීමට ෆිසියෝතෙරපි, වමතෙන් ලිවීමට ඔකියුපේෂන් තෙරපි, බලා ගැනීමට අටෙන්ඩන්ට් සියල්ලටම මුදල් අවශ්‍ය වුණා. ඔය නබලුක ඉස්පිරිතාලේදී ෆිසියෝතෙරපි දීලා අපි වාඩි කරව ගන්න හදන හැටි. ඉගලට. වමතෙන් දකුණට වැඩ කරන්නේ නැති නිසා මේක ඇත්තටම ක්ලිප් එකක්. මේ පොඩි ළමයි ඉගෙන ගන්න පොතක් ගෙනල්ලා ආයෙ ඇල්ෆබෙට් එක පුහුණු වුණා වමතෙන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාමාන්‍ය උපාධියක් ලබා මාගම්පේ විද්‍යාලයේ ඉතිහාසය උගන්වා තම ජීවිතයේ වෘත්තීය මාර්ගය ආරම්භ කළ මගේ අපච්චිගේ මහන්සියේ සහ අදිෂ්ඨානය අනුහසින්
ඉතාමත් සුඛෝපභෝගී ළමා කාලයක්ද කොළඹ හත කාන්තා විදුහලේ උපරිම අධ්‍යාපනික අවස්ථාද මට උරුම වුණා. මෙරට සිටි බොහෝ දෙනාට සාපේක්ෂව සහ අපච්චිගේ පවුලේම අන් අයට සාපේක්ෂව අපච්චි මට දුන් ජීවිතය ප්‍රශංසනීයයි. Keep doing. Keep doing. Keep doing. ඒ නිසාවෙන් මට මගේ අපච්චි වෙනුවෙන් මේ රීහැබිලිටේෂන් ක්‍රියාවලිය අතපසු කිරීමට කොහෙත්ම නොහැකි වුණා. එනමුත් අතිශයින් කාර්යබහුල පෝස්ට් ග්‍රැජුවේට් මෙඩිකල් ට්‍රේනින් පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණුව තුළ ඒ දෑ පියවීමට මුදල් සොයා ගැනීමට මාහට අසිරු වුණා. අපච්චි මට ආදරෙන් සාදා දුන් මාළ බලු ගස්කොට හිතවතුන්ගෙන් ණය වී කෙසේ හෝ මේ දෙද මම ඉටු කළා. එහෙත් කුමාරිකාවක් ලෙස සිටි මා ජීවිතය නැමැති යුද බිමට අවියලන් පිවිසෙන්නේ පීතෘ උපට්ඨාන අධිෂ්ඨානය සහ ණයබරත් සමගින්ය. වසර 17කට පෙර අපච්චිට ප්‍රතිකාර කිරීමට මට නිරන්තරයෙන් අතමාරුවා දුන් හිරන්ති සොලංගාරච්චි ඇය අද මේ උත්සවයට සහභාගී නැත්තේ දැන් හොරණ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් හැටියට සේවයේ නිරත වන නිසා විශේෂඥ වෛද්‍ය කිෂානි විජේවර්ධන ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක් දැන් ඉංගලන්තයේ ඇයගේ දෙමාපියන් අද මෙහි පැමිණ සිටිනවා. ඒත් එක්කම නන්නය වෙන්මාව දිරිමත් කළ කළුවම නිර්මලා බේසේකර. Move to the slides. Move to the slides. මා කෙලෙහි ගුණයෙන් ආචාර කර සභාවට හඳුන්වා දෙන්නේ ශිෂ්‍යත්වයක් නොලත් මට ඔවුන් ශිෂ්‍යත්වයක් වුණු බැවිනි. ඔවුන් මා කෙරෙහි දැක්වූ පරිත්‍යාගශීලී බව සහ මාගේ අනාගත සාර්ථකත්වය ගැන ඔවුන් තිබූ විශ්වාසය කෙරෙහි කෘතගුණ මම පිරිනමන්නේ අනාගතයේදී මේ ශිෂ්‍යත්වය දිනන ඔබටයි. පාර්ලිමේන්තු හැන්සාත් වාර්තාවේ එදා මෙදා තුර ලියවුණු ශ්‍රේෂ්ඨතම කියමන මට සිහි වෙනවා. ගඩොලින් තනා තිබූ රෝමය කිරිගඩොලින් නිම කළ බව රෝමයේ ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක්කුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිලින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මාත්‍රණ සභාවට පුළුවන් වේ නම් ඒ ආත්ම වර්ණාව ඔගස්ටස් අධිරාජයාගේ ආත්ම වර්ණාවට වඩා කොතරම් ශ්‍රේෂ්ඨද? මේ ශ්‍රේෂ්ඨ වචන පැවසුවේ කවරෙකු නොවේ CWW කර්ණංගර නමැති මහා කාරුණිකයා විසින් නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරන දිනේය. එතුමාගේ න්‍යායට අනුව මෙතන සිටින ගෞරවනීය ගුරු බවතුන් අද න්‍යායයේ සිටින්නේ teach a man to fish යන කර්තව්‍ය තුලයි. මට අත්වීමට තිබූ ඉරණම මා මගහැරගත්තේ වාසනා බලයෙන්. කෙසේ හෝ පුහුණුව සම්පූර්ණ කර අපච්චිව සෑහෙන දුරට සුව කරගත්තා. හැකියාව ඇති ඔබව ආරක්ෂා කිරීමට, එවැනි ඉරණමකින් ගැලවීමට learning to fish කාලය තුළ මා ඔබට give a man a fish කර්තව්‍ය සමගාමීව දෙන්නට වෑයම් කරනවා. මෙතනදී බාරකාල අරමුදල තුළ ඔබ මාකට් බාස්කට් යන වචනය අසන්නට ඇති. එයින් කියවෙන්නේ පුද්ගලයෙකුට මෙරට තුළ මාසයක් යැපීමට අවශ්‍යයි කියවෙන අවම මුදලයි. එය සත්‍ය වශයෙන්ම මාසකට කොහෙත්ම ප්‍රමාණවත් නැත. ඔබට එවැනි වටිනාකමක් පරිත්‍යාග කිරීමට මා අදහස් කළේ අසනීප වූ අවස්ථාවේදී MDH සෙනවිරත්නටත් ඔහුගේ දියණියටත් යැපීමට අවශ්‍ය දෑ දෛවයෙන් පැහැරගත් නැති නිසා ඔබටත් ඒ සමාජ ආරක්ෂණය ලබා දීමටය. අද දින මෙම කර්තව්‍යයට නන්නයිගේ සහාය දැක්වූ සැමටම මගේ කෘතඥතාවය පිරිනමනවා. මන්ත්‍රනායක විදුහල්පතිතුමා, ඔබතුමාගේ ආදරණීය බිරිඳ සුජාතා දෙපළම මගේ අපච්චියට ජන්ම ලබා තියෙන නිසාවෙන් ඔවුන්ට මේ සත්කාරය වඩා දැනෙනවා ඇති. මෙම කාර්යයට මඟ පෙන්වූ මාදම්පේ ජාතික පාසලේ ආදි ශිෂ්‍ය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී රන්දෙනී සහ එම මැතිණිය කාන්ති රන්දෙනීගේ සහයෝගය සහ අද දින සහභාගී වීම මම අගය කරනවා. මොරිස් සත්නායක විදුහල්පතිතුමාගේ කැපවීම ලක්මාල් ඉතිහාසය ගුරුතුමාගේ සුවිශේෂ පරිශ්‍රමය. ඉතිහාසයේ විෂය උගන්වන ගුරුවරයන්ගේ
ගොඩක් ගති එතුමාගේ අතේ තියෙනවා අප්පච්චිට සමාන වෙන. Extreme efficiency, attention to detail, inability to be rude to anybody. All are great qualities like myself. I think you may have been my father's student. මේ කට්ටිය ආරම්භ පියවරේ සිට අද දවසේ උත්සව සභාවේ කටයුතු දක්වා මාහට ඔහු මහත් සහායක් වුණා. මේ වැඩපිළිවෙලට උවමනා මාධ්‍ය අනුග්‍රහයට එහාගේ සහයෝගයන් ලබා දුන් චන්දන සහ කමල් මහතුරු මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි. මගේ සහ අපච්චිගේ ජීවිතවලට කවදාද ආදරණීය ආශිර්වාදයක් වුණු සමරකෝන් ලීලා මේ අය කලක් මගේ අපච්චි රැක බලා ගත්තා. අද ඒ ආදරෙන් මාව රැක බලා ගන්නවා. ස්තුතියි. මෙම කර්තව්‍යයට සිය කාලය, ධනය, ශ්‍රමය කැප කළ හර්ෂ සහ ඉන්දු, චන්දන සහ යුගලන්දන වීරකෝන් ඔබ සැමට මාගේ කෘතඥතාවය. අද වීරකෝන් පවුල මට ශක්තියක් වෙනවා වගේම මීට කලකට ඉහතදී ඔබේ ආදරණීය පියාණන් පර්සි වීරකෝන් මහතා මගේ අපච්චිට ශක්තියක් වුණා. දශක 5ක රසබර මතක පිරුණු ඉතිහාසයක් ඔබේ මගේ පියාණන් දෙපළක තියෙනවා. වහින්න ඕනේ කියනවනේ වහලේ සිදුරු වතුර ගන්න. ඒ පර්සි වීරකෝන් කියන්නේ මගේ අපච්චිට උන්න සිදුරු නැති සෙවණක් කියලා මම තේරුම් ගත්තේ අපච්චි අංශභාග තත්ත්වයට වැටුණාට පස්සේ. යාළුවා සමග ඇවිදින්න බැරි වුණොත් යාළුවාම නොවෙනස් වෙනවා. අංකල් පර්සි 2010 ආකාරයෙන් සමුගන්නා තුරම ලෙඩවුණු මගේ අපච්චි බලන්න නිතරම පැමිණ ළඟින් සිටියා. එතනින් එහාට ගත වුණු වසර 14 හර්ෂ සහ චන්දන පර්සි අංකල් නැති අඳුන් කෙරෙව්වා. හැම අඹවාරයකම මාගම්පෙන් ලොකු අඹවට්ටියක් අපච්චිට ලැබෙනවා. ටිකිරි පුතා ඔයාගේ පංගුව අරන් යන්න ඉන්න කියලා අපච්චි මට කියනවා ඒ හැම වතාවකම. මම දන්නේ නැහැ තමන්ගේ තාත්තා නැති වෙලා අවුරුදු 14ක් ගත වුණා. අවුරුද්දක් පාසා අමතක නොකර තමන්ගේ තාත්තගේ යාළුවට මෙහෙම සැලකෙන පුතු ලංකාවේ වෙන කොහෙවත් ඉන්නවද කියලා. පර්සි වීරකෝන් සෙනවිරත්න මිත්‍රත්වය අවුරුදු 14කට පස්සේ අමරණය වුණා. කඩුපිටිය ඔය වතුරේ ඒ අයගේ අලුබඳු මුහුණේ එකට වීරකෝන් සෙනවිරත්න දෙවන පරපුරේ මේ බැඳීම අපේ අපච්චිගේ බැඳීම වගේම අමරණීය වේවා යන්න මගේ ප්‍රාර්ථනාවයි. මගේ ජීවිතයේ හැඟුම්බර කර්තව්‍යයක නිරත වන අවස්ථාවේ මගේ වගකීමට වගවී වෘත්තීමය බර උරදරු මගේ වෘත්තීය හිතවතුන් වැඩ බලන විශේෂඥ වෛද්‍ය කසුන් හේවාගමගේ ජ්‍යෙෂ්ඨ ලේකාධිකාරී මාලිකා දේවගේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වාර්ෂ අංක 18 මගේ හිතවත් කාර්ය මණ්ඩලය වෙත මම මගේ කෘතඥතාවය පිරිනමනවා. මෙම කර්තව්‍ය ලියන කියන කටයුතු වලට සහාය වුණු හිරු මදුමානාචි සේපත් කරනවා. මම තනියම ජීවත් වන ගැහැණියක්. මගේ දුර ඥාතීන් හිටියේ දුරින්. මගේ කියලා කියන්න පුළුවන් තරම් ළඟින් උන්නේ හිතවත්ම පිරිස අතරේ ඥාතීන් හිටියේ අල්ප වශයෙන්. එහෙව් මගේ ජීවිතයට සහෝදරයෙක් වුණේ ජනක පෙරේරා. ටිකිරි, I have known you from before I was born. ජනකගේ දයාබර සහකාරී නිරංජි අප දෙදෙනාගේ සහෝදර සම්බන්ධතාව ආදරයෙන් පිළිගන්නවා. මම එම දෙදෙනාගේ සහෝදරය වුණා. ඔවුන්ගේ දරුවන්ගේ නැන්දි වුණා. ලොකු කෙල්ල දිමාගේ කන විදලා ඇඬෙව්වා මම යාට මාස 3ක් යන්නට කලින්. දිමාගේ I so sorry I got the angle wrong. ඕගොල්ලෝ ඔක්කොටම මගේ හිතේ සුවිශේෂ තැනක් වෙන් වෙලා තියෙනවා. පුංචි සන්දී ඉඳලා පාසලේ පාළු නැති කරපු අද මේ කාර්යබහුලකම නිසා සහභාගී නොවීමට මුණු තබී රැපුරු මැෆි මිෂි සහ ෂෆී මගේ දයාබර මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති. ඒගොල්ලෝ නොවන්න මා මානසිකව බොහෝ තැන්වල කඩා වැටෙමු ඇති. ඒ වගේම සරසවිය 30 වසරක මිතුදම් රැකගත් ඔබ සියලු දෙනා මගේ ආත්මය ස්පර්ශ කර මිනිසුන් වෙනවා. අපච්චි නැති වුණ විට යුතුයකම් වගකීම් හැදීම් කඳුළු බෙදා ගන්න ඉදිරිපත් වූ හිතවතුන් වූයේ ඔබයි. මගේ ජීවිතයේ පතුලේ හැඩතලය හඳුනා දුෂ්කර කාර්යයේ මා තනි නොකළ ඔබ නමින් මම මගේ සුන්දර කාර්යව ලියා තබනවා. අවසාන වශයෙන් කොළඹ අනුරාධපුර කුරුණෑගල බලන කලුතර හොරණ තංගල්ල ගම්පහ ඇතුළු මේ පුංචි රටේ සතර දිග්භාගයෙන් මෙහි පැමිණ MDH සෙනවිරත්න මාපියාණන්ට ගරු බුහුමන් කළ සසර සුවපත් කරන්නට පින් පමුණුවන ලද ඔබ සැමට මාගේ කෘතඥතාවය පිරිනමනවා.
මෙම මහඟු කාර්යය සාර්ථක කර ගැනීමට නන් අයුරින් උදව් කළ සියලු දෙනාට මගේ අවංක ආදර ස්තුතිය පිරිනමනවා. මගේ අප්පච්චි දේශප්‍රේමී බෞද්ධයෙක්. ඔහු දේවවාදියෙක් හෝ නැකත් අදහන්නෙක් නෙමෙයි. නමුත් ඔහු ගරු බුහුමන් කරපු දෙවියෙක් හිටියා. ඒ තනිය වල්ලභ රජතුමා. මොකද ඒ රජු දේවත්වයට ලක් කළ කටයුතු සමාජ මෙහෙවරක නිරත වුණා. මේ ලෝකේ යම් දවසක ඔබත් මෙහෙවරක නිරත වුණොත් දෙවියානම් දෙන්නා පිහිටවන්නා කියන අර්ථයෙන් ඔබත් දේවත්වයට පාත්‍ර වෙයි. මට රැකවරණය දුන්න මට රැකවරණය දුන්න සතුට සෞභාග්‍ය සලසා අර්ථවත් දිවි පැවැත්මක් වෙත පා නැගීමට යොමු කළ මාගේ අප්පච්චිගෙන් මා හරහා ඔබට සදා ජය පතමින් මාගේ කතාව අවසන් කරනවා. උද්දිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තහ රාජමච්ඡං සුපතිත්තං පීතුපාද නමः.